Hi guys, ඉතින් අද ඔයාලට දිඹුලාගල කන්ද පාමුල. ඒ කියන්නේ දිඹුලාගල කන්දේ කැලේ ඇතුලෙන් වටේ තියෙන සැඟවුණු දේවල් ගැන ටිකක් කතා කරන්න තමයි ආවේ. එතකොට ඔයාලා මේ පේන බුදු පිළිමේ රජ කාලේ හදපු බුදු පිළිමයක්ලු. එතකොට ඒ බුදු පිළිමේ ටිකක් දැන් නම් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒ වුණාට ඒක පරණ බුදු පිළිමයක් කියලා තමයි එයාලා කියන්නේ. ඒක ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් ඉන්නවා. එයාලා කියන විදිහට මේ තැන කියන්නේ බුදුරජාණන් වහන්සේගේ යම්කිසි ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සංගවලා තිබ්බ ස්ථානයක් කියලා තමයි එයාලා කියන්නේ. එතකොට මේ ගල ඇතුලෙන් වතුර පෙරිලා ඒ උන්වහන්සේ රහතන් වහන්සේලා හිටපු කාලේ ඒ කියන්නේ ගලෙන් වතුර පෙරිලා ඇවිල්ලා ඒ වතුර තාමත් ඒ එන තැන් තියෙනවා. ඒවා අපි බීලා බැලුවා. මාටම මේ ඒ කියන්නේ අපි මේ ෆිල්ටර් කරලා බොන වතුර වගේ අර එහෙම නෙමෙයි. මාර මේ වගේ තියෙනවා. කියන්නේ අමුත් මාර සීතලක් එක්ක කිවුල නැති පිරිසිදු වතුර. එක කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලට මම තව ටිකකින් මේ දේවල් ටිකක් පෙන්නන්න. මේ දිඹුලාගල කන්ද වටෙන් අපි යන ගමන් තමයි ඉන්නේ තාම. අර ඉස්සල්ලාම ගියාම ඔයාලට පේන තැන තියෙන්නේ බුදු පිළිමේ. ඔය ටික තමයි ඒ යන තැන ඉස්සල්ලාම තියෙන්නේ. අපි දැන් උඩට නැගගෙන යන ගමන් යාළුවනේ ඉතින් මට ඉස්සෙල්ලා කියන්න බැරුණාට මුලදී දැක්කා වගේ මේ ඔයාලට මේ පේන්නේ ඒ කාලේ තිබුණ කියන්නේ අපි උළුහව පාවිච්චි කරන්නේ ඒ වගේ කියන්නේ උළුහව කියන්නේ දොරට හයි කරන තී වලින් හදපු එකනේ අපි දැන් පාවිච්චි කරන්නේ. ඔය තියෙන්නේ ඒ රජ කාලේ හදපු ඒ උළුහව. කියන්නේ උතන කියලා කියන විදිහට සමහර දේවල් තිබිලා තියෙනවා. ඒ වගේ හදපුත් ඒ වගේ මේ යකේ තිබුණ උළුවස්සක් තමයි. හොඳද? ඒ වගේම දැන් ඔය උතන වලට පෙවුන නේද අර උඩ සාමාන්‍යයෙන් ගයක් කියන්නේ කුටියක් වගේ එකක්. ආන්ගේ කුටියේ තමා ඒ කාලේ ඒ ධාතුන් වහන්සේ තැන්පත් කරා කියලා කියන්නේ. ඔන්න ඔය කුටියේ. ඔයාලට පේන කුටිය. මට පොඩ්ඩක් වීඩියෝ කරන්න අමාරුයි. මොකද මම ෆෝන් එකෙන් වීඩියෝ කරේ. කැමරා කරන්න වෙන කෙනෙක් නෑ. මම තමයි කරේ. ඒකයි පොඩ්ඩක් මේ වීඩියෝ කොම අපි දැන් උඩට නැගලා අපහු පොඩ්ඩක් බලමු. යාළුවනේ ඉතින් ඔයාලට දැන් උතන පේන්න තියෙන්නේ අර ඒ කාලේ වතුර ඇවිල්ලා එකතු වෙන එක ස්ථානයක්. ඕ වගේම පල්ලට වතුර එන විදිහ හදලා තිබිලා තියෙනවා. ඒ වගේ වතුර ඇවිත් එකතු වෙන ස්ථානයක්. ඔය වගේ තැන් කීපයක්ම තියෙනවා. අපි එතනින් වතුර එකතු බිලුවා. ඒ කියන්නේ ඒක මාර ඇඟට සෑහළු බිව්වට පස්සේ. ඒ කියන්නේ තේරෙනවනේ. මේ මාරම සෑහළු. අපි තව උඩට නගිනවා. ඔය පේන්නේ අර ඒ අර ඉස්සලා වතුර වලේ උඩ පැත්තෙන් තමයි ඔයාලා දැක්කේ. ඔය සයිඩ් එකෙන් පේන්නේ අර පල්ලෙදී බිම ඉඳන් පෙන්නපු ඒ ධාතුන් වහන්සේ තැන්පත් කරා කියන ස්ථානය. ඔයාලට තව වීඩියෝස් ටිකක් ඉස්සරහට ක්ලිප් මේ වැටේ. එහෙම තමා එයාලා අපිට ඔය දේවල් ගැන කිව්වේ. දැන් නම් ඉතින් මේ තැන් වල කැලේ වැවිලා තියෙන්නේ. ඒ කාලේ මීට වඩා ලස්සනට මේ දේවල් තියෙන්න ඇති. රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයන්නේ. දැන් නම්
මේ තැන්වල ඉන්න බෑ ඒ විදිහට. මොකද එක එක අය විනාශ කරලා ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඒ දේවල් එක එහෙම ඉන්න බෑ. උතනින් උඩට තව කන්ද ගොඩක් තියෙනවා. මේ දිඹුලාගල කන්ද පාමුල අපි හරියට ඉන්නේ. මේ කැලේ ඇතුලෙන් යන්න ඕනේ ටිකක් දුර. අපිට තහම්බෙන් තමයි මේ තැන හම්බුනේ. ඔය තියෙන අර වතුර වල තමයි එතනින් පේන්නේ. මේ වල zoom කරලා පෙන්නන්නේ උඩින් ඒ සංඝ උපතන ස්ථානයේ තිබුණ විදිය. අපි දැන් එන ගමන් ඉතින් එහෙනම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් හැමෝම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා subscribe කරලා help එකක් දෙන්න. එහෙනම් ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.